අතීතයේදී අපි පාසලේදී පෙර පාසලේදී දහම් පාසලේදී සමාජයේදී මේ හැමතැනකම ප්ලාස්ටික් ගැන කතා කරා. හැබැයි ප්ලාස්ටික් ගැන කතා කරනකොට අපි කතා කරේ අනේ අර ගගේ තියෙන ප්ලාස්ටික් ටික, අනේ අර මුහුදේ තියෙන ප්ලාස්ටික් ටික, අනේ අර බලන්න අර සත්තු කන ප්ලාස්ටික් ටික කියලා 115ක් වගේ වූ පොඩි ප්‍රතිශතයක් ගැන විතරයි. හැබැයි අපිට 115 ගැන කතා කරද්දී වියතුනේ 185ක් ගැන අමතක වුණා. අද මං හදන්නේ ඒ 185 ගැන කතා කරන්නයි. එසේනම් වියතුනේ පතරමා ගෞරවනීය අවසරය ප්ලාස්ටික් වල ප්‍රබලතම අභියෝගය වන්නේ සුද්ධ ප්ලාස්ටික් යන මාතෘකාව යටතේ වදම් පෙළක් ඔබ හමුවේ කිත්තම් කිරීම සඳහා මේ වීඩියෝ පටය නරඹන ඔබ සියලු දෙනාගෙනුත් අපක්ෂපාතී කරු විනිසුරු මඩුල්ලෙනුත් වියතුනේ මේ මාතෘකාව ඇතුලේ මුලින්ම මම විග්‍රහ කර ගන්න ඕන මොකද්ද මේ සුද්ධ ප්ලාස්ටික් කියන්නේ. වියතුනේ සුද්ධ ප්ලාස්ටික් කියන්නේ මයික්‍රෝමීටර් 1 ඉඳලා මිලිමීටර් 5000 මිලිමීටර් 5 දක්වා වූ සියලුම ප්ලාස්ටික් මන් දකිනවා මේ සුද්ධ ප්ලාස්ටික් ගණයට. ඒතර වියතුනේ මේ සුද්ධ ප්ලාස්ටික් කියන්නේ තමත් කුඩා දෙයක් කියලා අපිට ඒකෙන් හරියට පැහැදිලි වුණාත් විතර අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ සමාජයේ වර්තමානයේ වෙනකොට තියෙන ප්ලාස්ටික් වලින් වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ මේ මයික්‍රෝ ප්ලාස්ටික්. එසේත් නැත්නම් අප දන්න සිංහල භාෂාවෙන් කිව්වොත් සුද්ධ ප්ලාස්ටික්. ඒතර වියතුනේ දැන් මේවා තිබ්බට කමක් නැද්ද? දැන් මේවා තිබ්බ කියලා අපිට වෙන දේ මොනවාද? ඔන්න ඕවනේ වියතුනේ මේ සමාජයේ යන ප්‍රශ්න. මේ සමාජ ප්‍රශ්න එක්ක කතා කරනකොට වියතුනේ ප්ලාස්ටික් වගේම තමයි. හැබැයි ඊට වඩා විනාශකාරී. ඇයි මං එහෙම කියන්න හේතුව? විතර මේ සුද්ධ ප්ලාස්ටික් වලට පුළුවන් අපේ ශරීරය ඇතුළට ශරීරගත වෙන්න. ඒ කොහොමද? වියතුනේ ආහාර දාන පද්ධතිය ඔස්සේ ඇවිල්ලා ඊළාට අපි පානය කරන ජලය වලින් අපේ ශරීරයට ඇතුල් වෙන්න බවා මේ සුද්ධ ප්ලාස්ටික් වල හැකියාව තියෙන්නේ අර අපි ආස්වාදය කරන වායු ධාරා ටිකනොත් අපේ ශරීරයට ඇතුල් වෙන ගමන්මයි. අන්න ඒ වගේ Tamanට එන්න පුළුවන් සියලු මාර්ග ඔස්සේ අපේ ශරීරයට මේ කියන්නව ප්ලාස්ටික් ටික පැමිණෙන තැනදී වියතුනේ අපේ සමාජයේ අපේ ශරීරයට එනවා නෙමෙයි බැරලෝහ ටික. මේ බැරලෝහ ටික එන්නේ වියතුනේ නිකම්ම නෙවෙයි අපේ මොළය වේවා අපේ මේ සමායෝජනය සමස්ථිතිය ආදී සියලුම ක්‍රියා සිදු කරන පද්ධති වල තියෙන සියලුම අවයව ටික අඩපණ කරගෙන මේවා ටික එනකොට වියතුනේ අපේ ශරීරයට අපේ සමාජයේ ජීවත් වෙන පුද්ගලයන් ටිකට උන්ට අවශ්‍ය කරන වැඩ කටයුතු ටික උන්ට අවශ්‍ය කරන නිසියාකාරයේ සෞඛ්‍යය තියාගන්න බැරි වෙනවා කරු වියතුනේ මොනවා හින්දාද මේ සුද්ධ ප්ලාස්ටික් හින්දා අන්නේ හින්දා වියතුනේ හරිම පැහැදිලි මේ සුද්ධ ප්ලාස්ටික් කියන්නේ නම් මේ සමාජයේ තිබෙන ප්ලාස්ටික් වලින් වඩාත් විනාශකාරී දෙයක් වෙනවා. එතකොට මේ කියන්නෝ විනාශකාරී දේවල් වලින් බැරලෝහ එන්නේ වියතුනේ ඇලුමිනියම්, ටින්, රසදිය මේ ආකාරයේ බොහෝ දේවල් ඒත් එක්කම වියතුනේ අපිට අමතක කරන්න බෑ මේ සුද්ධ ප්ලාස්ටික් කියන්නේ පිළිකා සෛල වර්ධකයක්. මේ පිළිකා සෛල වර්ධකයෙන් කරන්නේ කරු වියතුනේ පිළිකා ටික වර්ධනය කළා සමාජයේ ඉන්න මිනිස්සුව පිළිකා රෝගියෙක් කරනවා නම් වියතුනේ අහිතකර ප්‍රතිඵල නම් කීමට ඉමටයි. එතකොට මේ අහිතකර ප්‍රතිඵල තියෙනවනේ. අනේ අපි ප්ලාස්ටික් පාවිච්චි නොකරමු. විතනේ වර්තමාන සමාජයේ වෙද්දී කියන්න බෑ. වර්තමාන සමාජයේ වෙද්දී අපි ප්ලාස්ටික් වලට ආදේශකයක් නෑ. අපිට ප්ලාස්ටික් අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා. එතකොට අපිට මොකක්ද කරන්න පුළුවන් මේ ප්ලාස්ටික් වලින් බේරෙන්න? විතනේ අපිට පුළුවන් මේකේ භාවිතය අවම කරන්න. අපිට පුළුවන් මේක ප්‍රතික්‍රියාකරණය කරන්න. ඒතුත් එහාට ගිහිල්ලා වියතුනේ අපිට අපේ බුද්ධිය පාවිච්චි කළා මේ ප්ලාස්ටික් වලට ආදේශකයක් හොයාගන්න පුළුවන් නම් අන්න වියතුනේ අපි ගැටලුව විසඳෙනවා. අන්න වියතුනේ අපි සුද්ධ ප්ලාස්ටික් වලින් තොර මනුස්ස ජාතියක් බවට පත් වෙනවා. අන්න ඒක වියතුනේ වර්තමාන සමාජයට අවශ්‍යයි. ඉතින් මම ඔබට ආරාධනා කරනවා සුද්ධ ප්ලාස්ටික් මුලින් පොඩ්ඩක් අවම කරමු. ඊළඟට ප්ලාස්ටික්ම අවම කළා දාමු. අවසානයේදී මේ සමාජය ප්ලාස්ටික් වලින් තොර ලෝකයක් බවට පත් කරමු. ස්තුතියි.